හයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැම දෙනාටම. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ අපි කොහොමද සීරම් එකක් හරියටම ඇප්ලයි කරන්නේ. ඉතින් මම දැන් මගේ මූණ හොඳට වොෂ් කරලා තියෙන්නේ. මගේ චූටි ලප තියෙනවා ඔයගොල්ලන්ට හොඳටම බැලුවොත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි හැමෝම සීරම් එකක් කියන දේ මම හිතනවා හැම කෙනෙක්ම වගේ යූස් කරනවා. හැබැයි මේ සීරම් එකක් අතින් ඇප්ලයි කරනවට වැඩිය ටූල් එකක් එක්ක ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන් නම් මම හිතනවා ඒක වඩාත් සාර්ථකයි කියලා. ඉතින් මම සාමාන්‍යයෙන් මගේ මුණ වොෂ් කරන්න යූස් කරන්නේ මෙන්න මේ CeraVe බ්‍රෑන්ඩ් එකේ එන 4 minute cleanser එක. මොකද මගේ මුණේ පිම්පල්ස් එන නිසා මම සාමාන්‍යයෙන් මේක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඊට අමතරව මම අනිවාර්යයෙන්ම උදේ රෑ දෙකේම මූණ හොඳට ක්ලෙන්ස් කරාට පස්සේ පාවිච්චි කරන්නේ ටෝනර් එක. ඉතින් මම ටෝනර් එක විදියට භාවිතා කරන්නේ මේ නියුට්‍රජෙනා එකේ එන ඔයගොල්ලන්ට පේනවා ඇති. මේ නියුට්‍රජෙනා එකේ එන ඇන්ටි පොයින්ට්ස් නොවා කියන මෙන්න මේ ටෝනර් එක තමයි මම පාවිච්චි කරන්නේ. දැන් මගේ ටෝනර් එක ඉවරයි. මම සාමාන්‍යයෙන් මූණ හොඳට වොෂ් කරාට පස්සේ අත් දෙකත් හොඳට ක්ලියර් කරගෙන තමයි මේක පාවිච්චි කරන්නේ. මම සාමාන්‍යයෙන් අතට මෙන්න මේ විදිහට පොඩි ප්‍රමාණයක් අරගෙන ඊට පස්සේ මම මෙන්න මේ විදිහට අතෙන්ම මේක ඇප්ලයි කරනවා. මේ ටෝනර් එක මට ගොඩාක් හොඳ වුණා. හේතුව මේකේ තියෙන්නේ සැලිසිලික් ඇසිඩ් එක තියෙනවා. ඉතින් මේ සැලිසිලික් ඇසිඩ් එක අඩංගු නිසා මට ඉක්මනින්ම මගේ පිම්පල්ස් හොඳ කරගන්න වගේම පිම්පල්ස් මාක් නැති කරගන්නත් මේක උපකාරී වුණා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මම මොකද්ද පාවිච්චි කරන සීරම් එක. මගේ මූණේ තියෙනවනේ මෙන්න මේ ඔයගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ පොඩි ලප තියෙනවා. ඉතින් ඒ නිසා මම පාවිච්චි කරනවා ගානියර් එකේ එන මෙන්න මේ ඇන්ටිතාෂ් කියන සීරම් එක. මේක ටිකක් ඝන සීරම් එකක්. මම ගොඩක් වෙලාවට මේක නයිට් ටයිම් රූටින් එකට තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මම මේ සීරම් එක ඇප්ලයි කරන්නේ නිකන් දැන් සාමාන්‍යයෙන් අපි හැමෝම දන්නවා සීරම් එකක් නෝමල් කෙනෙක් යූස් කරන්නේ මෙන්න මේ විදිහට ඩ්‍රොප් එකක් තියලා ඊට පස්සේ අපි මේක අතින් මෙන්න මේ ආකාරයටනේ සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ. හැබැයි මම ඔයගොල්ලන්ට කියන්නම් අපි සීරම් එකක් ටූල් එකකින් ෆේස් මසාජ් ටූල් එකකින් ඇප්ලයි කරද්දී අපිට බෙනිෆිට්ස් ගොඩක් හම්බ වෙනවා. ඒක හේතුවක් තමයි අපේ තියෙන මූණේ රැලි ගතිය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මූණ උදේ හවස මසාජ් වෙද්දී ලිෆ්ට් වෙනවා. ඒ කියන්නේ රැලි නැති වෙලා අර අපි අපේ මුණ මේ විදිහට එල්ලා වැටෙන එක අඩු කර ගන්න ඕන නම් ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලෝ මොන සීරම් එක රාත්‍රියට දවාලයට පාවිච්චි කරත් ඒක ටූල් එකකින් පාවිච්චි කරන එක තමයි හොඳ. ෆේස් මසාජ් එකකදී මම රෙකමන්ඩ් කරන ටූල්ස් දෙකක් තියෙනවා. එකක් තමයි මෙන්න මේ ෆේස් මසාජ් ටූල් එක. මේක හරිම සොෆ්ට් ටූල් එකක්. ඒ වගේම ගූෂා ටූල් එක. ඉතින් ගොඩ දෙනෙක් ගාව මේ ගූෂා එකත් ඊට පස්සේ මේ ටූල් එක නම් ගොඩ දෙනෙක් ගාව නැතුව ඇති. නමුත් අපේ WhatsApp එකට මැසේජ් කරොත් ඔයගොල්ලන්ට මේ ටූල් එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ගූෂා එකක් ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. ඔයගොල්ලෝ සීරම් එකක් ඇප්ලයි කළා අනිවාර්යයෙන්ම මේ වගේ ටූල් එකකින් මසාජ් කරොත් ඔයගොල්ලන්ට සීරම් එකෙන් ලැබෙන බෙනිෆිට්ස් හොඳින්ම ලබා ගන්න. මම පෙන්නන්නම් මේ ටූල් එක තියෙන විදිය. මෙන්න මේ ආකාරයට තමයි මේ ටූල් එක තියෙන්නේ. පෙරුවැත්ති පේජ් එක හරහා මේ ටූල් එක ඔයගලන්ට ලබා ගන්න හැකියාව. හරිම හුරු බුහුටි ටූල් එකක්. ඒ වගේම ඔයගලොන්ගේ මේකප් පවුච් එකේ හරි ඔයගලොන්ගේ එදිනෙදා ළඟ තියාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම අතට මෙන්න මේ විදිහට අල්ලා ගැනීමේ පහසුවට තමයි මේ සකසා තියෙන්නේ. අතින් ගත්තොත් මෙන්න මේ වගේ චූටි ටූල් එකක්. ඉතින් මේ ටූල් එක යූස් කරලා ඔයගලන්ට පුළුවන් ඔයගලන්ගේ මූණ හොඳට සීරම් එකක් දාලා ඇප්ලයි කොහොමද මේක යූස් කරන්නේ කියලා. ටිකක් ලං වෙලා පෙන්නන්න. මේ විදිහට මම සීරම් එක ඇප්ලයි කරනවා.
ඇප්ලයි කරලා එකෙන් මම මෙන්න මේ ආකාරයට සීරම් එක හොඳට ඇප්ලයි කරනවා. හැමතිස්සෙම මෙන්න මේ ආකාරයට උඩ අතට පාවිච්චි කරන්න. ඔයාට නළලෙත් රැලි තියෙනවා නම් මේ ආකාරයට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අමුතුවෙන් බෙල්ලට නැවත සීරම් යූස් කරන්න අවශ්‍ය නැහැ. මේ ආකාරයෙන් ගූෂ එකත් ගන්න අවශ්‍ය නම් අපේ රුවැත්ති පේජ් එකට මැසේජ් කරන්න පුළුවන්. ඉතින් ගූෂ එකනොත් ඔයගොල්ලන්ට පුළුවන් සීරම් එක මම කලින් විදිහටම ඇප්ලයි කරලා මෙන්න මේ විදිහට උඩ අතට පාවිච්චි කරන්න. ඉතින් ගූෂ එකේ මෙන්න මේ කොටස භාවිතා කරලා ඔයගොල්ලන්ට පුළුවන් මෙන්න මේ ආකාරයට ඩබල් චින් වගේ ඇවිල්ලා තියෙනවා නම් ඒකත් මසාජ් කරගන්න. ඉතින් හැමදාම උදේ හවස සීරම් එකක් මසාජ් කරගන්න පුළුවන්. ඉතින් මේකෙන් ඕගොල්ලෝගේ මූණේ තියෙන රැලි ගතිය එහෙම නැත්නම් ඩබල් චින් ගතිය අඩු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපේ වයස ගතිය ඉක්මනින්ම පේන්න බලන්නේ මෙන්න මේ වගේ S2 පහත් වුණාම. ඉතින් ඒ නිසා පුළුවන් තරම් දිනපතා ඔයගොල්ලන්ට පුළුවන් නම් S උඩ අතට මසාජ් කරන්න මෙන්න මේ වගේ ටූල් දෙකක් පාවිච්චි කරන්න. ඉතින් මට මේ ටිකට වොයිස් ඕවර් එකක් දාන්න සිද්ධ වුණා. හේතුව තමයි වීඩියෝ එකේ වොයිස් එක රෙකෝඩ් වෙලා තිබ්බේ නැති නිසා. එහෙමනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඉතින් ඔයගොල්ලන්ට මේ අවශ්‍ය කරන සියලු දේම මෙන්න මේ WhatsApp නම්බර් එක හරහා අපේ රුවැත්ති පේජ් එකෙන් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එහෙනම් ඉතින් ඔබ සැමට සුබ සතියක් වේවා.